සින්ඩරෙල්ලා. කාලයක් තිබුණා. ලස්සන හදවතක් තියෙන කුඩා ගැහැණු ළමයක්. ඇයගේ නම සින්ඩරෙල්ලා. ඇයගේ ජීවිතය සතුටින් පිරුණේ නැහැ. ඇයගේ පවුල ඇයට කරුණාවක් නොපෙන්වූ නිසා. දිනෙන් දින ඇය වැඩකාරියක් වගේ ජීවත් වෙමින් හිටියා. ඇයගේ කුඩම්මා සහ සහෝදරියන් දෙදෙනා වගේ අය ඇයව නිතරම දුෂ්ට ලෙස පීඩනයට ලක් කළා. එදා රාත්‍රියේ අසාමාන්‍ය දෙයක් සිදු වුණා. ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන කෙනෙක් ඇය හමු වුණා. ඒ තමයි ඇයගේ පූජ්‍ය ෆෙරි ගොඩ්මදර්. එක මොහොතකින් ඇයගේ පරණ ඇඳුම රන්වන් ඇඳුමක් බවට පත් වුණා. වට්ටක්කා ගෙඩියක් රථයක් වුණා. මේක ඇයගේ ජීවිතයේ මැජික් මොහොතක්. රාජකීය මාලිගාවේ සින්ඩරෙල්ලා කාගේවත් නොවූ සුන්දරත්වයක් ලෙස දිලිසිනා. කුමාරයා ඇයව දැක්කා. ඒ මොහොතේ ඔහුගේ හදවත ඇය වෙත ඇද වැටුණා. නමුත් මැජික් එකට සීමාවක් තිබුණා. රාත්‍රී 12ට සියල්ල නැවත පැරණි තත්වයට යනවා. සින්ඩරෙල්ලා ඉක්මනින් පලා ගියා. ඇයගේ වීදුරු සෙරප්පුවක් පසුපසට වැටී ගියා. කුමාරයා ඒ සෙරප්පුව අරගෙන ඇයව සොයන්න ආරම්භ කළා. රට පුරා සෙරප්පුවට ගැලපෙන එකම කෙනා සොයමින්. අවසානයේ සෙරප්පුව ගැලපුණේ සින්ඩරෙල්ලාට පමණයි. ඇයගේ සිහිනය සැබෑ වුණා. ඇය සහ කුමාරයා සදාකාලික සතුටින් ජීවත් වුණා.